ආයුබෝවන් ඉතින් මගේ යාළුවන්ට මං ගෙදරදී කහබත් හදන හැටි තමයි සාමාන්‍යයෙන් විශේෂ දවසකදී මම මේ වගේ චුට්ටක් එක දේවල් ටිකක් කරලා කහබත් එකක් හදනවා. ඉතින් දැන් මේ දාලා දෙන රම්පේ කරපිංචා ලූණු සුදු ලූණු සූදුරු කුරුඳු එනසල් කරාබුනන්ට මේ සියල්ලම තෙල් එකට දාගන්න ඕනේ. ඉතින් හොඳට ටෙම්පරා දුනාට පස්සේ කහ චුට්ටක් දාගෙන ටෙම්පරා දුනාට පස්සේ පොල් කිරි එක දැම්මා. ඔන්න මාර සුවඳයි මේ වෙලාවේ නම්. ඉතින් මේ හොඳට උකු පොල් කිරි මං ගත්තේ. හොඳට එකත් හොඳට මිශ්‍ර කරලා ඉවර කරගෙන මේ චුට්ටක් එක නටන්න වගේ දෙන්න ඕනේ චුට්ටක් එක. එතකොට තමයි මේ ගානට පදමට එන්නේ. මේ විදිහට හොඳට හැඳි ගාගෙන ඉවරලා ඒක මේ නටන්න වගේ දෙන්න ඕනේ. මාරම සුවඳක් දැන් නම් තියෙන්නේ.